අපේ මානව සම්පත් අංශය ගත්තොත් අපිට HR පොලිසි එකක් CPSTL ආයතනයේ තිබුණේ නැහැ. අපි මේ වෙනකොට HR පොලිසි එකක් CPSTL ආයතනයට හඳුන්වලා දීලා ඒක අනුමත කරගෙන තියෙනවා. බඳවා ගැනීමේ ප්‍රතිපත්ති CPSTL ආයතනයට එහෙම එකක් තිබුණේ නැහැ. අපි ඒක දැන් සම්පූර්ණ සකස් කරලා අවසන් කරලා ඒකට අවශ්‍ය අනුමැතියෙන් අරන් තියෙනවා. ඊට පස්සේ ස්ථානමාරු ප්‍රතිපත්තිය තිබුණේ නැහැ. උසස් වීම පටිපාටියක් සහ ලකුණු ලබා දීමේ පටිපාටිය CPSTL ආයතනයට සම්පූර්ණයෙන්ම තිබුණේ නැහැ. අපි ඇයි මේ ටික මේ පහුගිය වසර තුල යාවත්කාලීන කරලා සකස් කරේ කියන එකට උත්තරේ තමයි මින් ඉස්සරහට දේශපාලන හිතවත්කම් මත දැන හැඳුනුම්කම් මත පුද්ගලික හැඳුනුම් මත එහෙම නැත්නම් සභාපතිවරයාගේ උමනාවට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් උසස් වීමක් ඒ කිසිදු දෙයක් දැන හැඳුනුම් මත හෝ සභාපතිවරයාගේ අවශ්‍යතාවයට සිද්ධ වෙන්නේ නැහැ. ඒ සියලුම දේවල් මේ ප්‍රතිපත්තිය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අපේ වැඩපිළිවෙල. ඒක අපි දැන් සම්පූර්ණ සකස් කරලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ දකිනවා බඳවා ගැනීම මේ දවස්වල සිද්ධ වෙනවා. ඒකට සඳහා අවශ්‍ය අනුමැතිය කරගෙන යනවා. මේකට කිසිදු දේශපාලන හිතවත්කම් හෝ කිසිදු මැදිහත් වීමක් අපිට ලබා දෙන්නේ නැහැ. ඒ හින්දා ජනතාවටත් ඒ සඳහා පස්සෙන් යන්න එපා කියන එක අපි මීට ඉස්සෙල්ලා මම හිතන්නේ ප්‍රකාශ කරා. මීට ඉස්සෙල්ලා දේශපාලන අවශ්‍යතාවයන් මත එක පිටිස් බල සැකස්මක් හදලා ඒකට අනුව හදාගෙන ගිහින් තිබුණු එකක් තිබුණා. CPSTL ආයතනය ගත්තොතින් අපිට අඩු කරන්න වෙලා තියෙනවා 1600කින් විතර. CPC ආයතනය ගත්තොතින් 1200කින් විතර අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට සමහර ආයතන අපිට අංශ වහලා දාන්න වුණා. CPSTL ආයතනය ගත්තොතින් අංශ දෙකක් තිබුණා ඉංජිනේරු කාර්යයන් කරන්න. පෙට්‍රෝලියම් එකට තියෙන්නේ සපුගස්කන්ධ පිරිපහදුව තියෙනවා. ඊට පස්සේ කොළොන්නා මුතුරාජේල ආයතන දෙක තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා මේ ආයතන දෙක පාවිච්චි කරලා ට්‍රේනින් පුහුණු මධ්‍යස්ථානයක් හැටියට මේක පවත්වාගෙන යනවා කියලා. හේතුව මේ ශාස්ත්‍රීය ආශ්‍රිතව අපිට ටෙක්නීෂියන්ස්ලා බිහි කරන්න පුළුවන්. ලංකාවට විතරක් නෙවෙයි ලෝක වෙළඳ පොළට අවශ්‍ය ටෙක්නීෂියන්ස්ලාත් බිහි කරන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඒකෙන් අපි ආයතනයේ හැටියට බලාපොරොත්තු වෙනවා. ඒක සමාජ සේවයක් හැටියට කරන ගමන් අපි අර පිටිස්පල සැකස්මේ අඩු වෙච්ච නුපුණු සහ අර්ධ පුහුණු සේවක අවශ්‍යතාවය මේ අයගෙන් ලබා ගන්න. අපි මෙතන ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලාට අපේ පුහුණු කරන නිලධාරීන්ට අපි කියලා තියෙන්නේ ඒ පුහුණුවට එන සියලුම කට්ටියට මරවල වැඩ ගන්න කියලා. හේතුව මේ ආයතනයේ දෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒගොල්ලොන්ගෙන් උපරිම වැඩ ගන්න එක. එතකොට මේකේ දැන් ඉන්න කට්ටියට මොකද කරන්නේ? අපි තහවුරුවක් දුන්නා කිසිම කෙනෙක් එළියට දාන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ රැකියාව අහිමි කරන්නෙත් නැහැ. අපි මේ වැඩිපුර ඉන්න කට්ටිය ඒ අයටත් අපි නයිට් එක හරහා NVQ ලෙවල් එකක් ගන්න අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව අර කියපු ආයතනවල ජර්මනිය ඊට පස්සේ කොරියාව ජපානය ඒ භාෂා පුහුණුවත් අපි ලබා දෙනවා. නයිට් එක හරහා දැනට මේ සියලු දේවල් සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු 45ට අඩු කට්ටියට ඒ ආයතන වලින් පිට ගිහිල්ලා විදේශ රැකියාවක් කරලා රට මුදලක් අරගෙන එන්න පුළුවන්. අවශ්‍ය නම් රැකියාවලට යන්නත් පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් අපි දැන් සකස් කරලා තියෙනවා.